මේ ආණ්ඩුවට මම මීට කලින් ප්‍රෙස් එකක් තියලා ගියා මේ ආණ්ඩුවට කොන්දක් නැහැ අනුරට කොන්දක් නැහැ මේ ආණ්ඩුවේ ඉන්න කිසිම කෙනෙකුට කොන්දක් නැහැ මතක ඇති එක්තරා දේශපාලඥයෙක් එක්ක මේ ශානගීර වළංගු දාන කතාව අර මේ කැරම් බෝඩ් ටික දුන් දාම් බෝඩ් ටික දුන් ජනතාවගේ මුදල් ජනතාවගේ සුඛ සාධනය සඳහා තමයි දුන්නේ ඔය තරම් කවුරු තොරකම් කරේ නේ ෆිල් රෙඩි නඩු යාට කියන එකම සුසුකම මොකද්ද රණවිරු සාමූහිකය හදාගෙන මේ නල්ලමලේ ආණ්ඩුව බලයට ගේන්න වේදිකාවක් ගන්න කෑ ගහනවා සාංගික දීපල වගේ මේ ජනතාවගේ මුදල් ආරක්ෂා කරන ජනතාවගේ මුදල් අවභාවිතා කිරීමත් වරදක් ජනාධිපතිතුමා ඉර ඇඳලා පෙන්වුවට නීති රේඛාව හැමෝටම සමානයි කියලා අනේ එහෙම එකක් නෑ මාලිමාවේ උදවි ඉන්නේ මදුෂාන් නීති රේඛාවට උඩින් අපි ඉන්නේ නීති රේඛාවට යටි කතානායකයන් දැන් උඩ කී දෙනෙක් ඉල්ලාස් වෙලා තියෙනවා මේ අමාත්‍යාංශ වල මේ අවුරුදු 5 වෙනකොට කී දෙනෙක් ඉතුරු වෙයිද මොකද මේ කටයුතු කරන්න බෑ හැබැයි මේ අවුරුදු 1.5 තුල රටේ ජනතාව දැනගත්තා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ මාලිමා ආණ්ඩුවේ ඉන්නේ හොරු නෙමෙයි කම්බෝරු කියලා අනේනිකම් පළයම්බයි ඒ කන්වර්සේෂන් එකේ ඒ දුරකථන සංවාදේ විකෘති කරලා දුරකථන සංවාදේ ඒගොල්ලෝ කියන විදිහට ප්‍රකෘති කරන එක අපි තාම ප්‍රකෘති එක අහන්න බලාගෙන ඉන්නවා හැකර්වරයාගේ account එක හැකර්වරෙක් නෑ මේගොල්ලෝ වැරදි account එකකට සල්ලි දාලා ඒක චෙක් කරන්නේ නැතුව ඒකේ compliance කරන්නේ නැතුව ලදරුවෝ වගේ වැඩ කරලා පස්සේ කියනවා මේ හැකර්වරෙක් වගේ නමක් ගේනවා ඒ මාලිමාවේ හැටි හැමතිස්සෙම මොකක් හරි වුණාම තමන් අත පීද ගන්න කාව හරි politics ආතල් let's go අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්පූර්ණ දේශපාලනීකරණය වෙලා තියෙනවා. අවුරුදු 160ක් පරණ කීර්තිමත් ඉතිහාසයක් තියෙන පොලිස් සේවය පළවෙනි වතාව තමයි දේශපාලනඥයෙක් ගෙනල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විදිහට කරන්නේ. කවුද? ශානිය බේසකර. දැන් මදුෂාන්ට මතක ඇති එක්තරා දේශපාලනඥයෙක් එක්ක මේ ශානගීර වළංගු දාන කතා කරා. පොලිස් රේවෙන් වැඩ තහනම් වෙලා විශ්‍රාම ගන්නලා තිබුණා අවුරුදු 4කට පස්සේ එයාට තියෙන එකම සුසුකම මොකද්ද රණවිරු සාමූහිකය හදාගෙන මේ නල්ලමලේ ආණ්ඩුව බලයට ගේන්න වේදිකාවක් ගන්න කෑ ගහගෙන oh lord එසා අපි පැමිණිලි දාන හැබැයි අපිට විශ්වාසයක් නැහැ විපක්ෂයේ පොඩි සිදුවීමට හරිම ක්‍රියාකාරී වෙන අල්ලස්සු දූෂණ කොමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය අද ආණ්ඩු පක්ෂ සම්බන්ධයෙන් එහෙම ක්‍රියාත්මක වීමක් නැහැ ජනාධිපතිතුමා ඉර ඇඳලා පෙන්වුවට නීති රේඛාව හැමෝටම සමානයි කියලා අනේ එහෙම එකක් නැහැ මාලිමාවේ උදවි ඉන්නේ මදුෂාන් නීති රේඛාවට උඩින් අපි ඉන්නේ නීති රේඛාවට යට බලන්න මදුෂාන් දැන් බලන්න දැන් ජනාධිපතිතුමා අද මේ ආණ්ඩුවේ ඉන්න කී දෙනෙක්ට චෝදනා ගුණ වෙලා තියෙනවා දැන් බිමල් රත්නායක ඇමතුමාට සභානායකවරයාට ප්‍රධාන චෝදනාවක් යොමු වුණා කන්ටේනර් 320 පැන්නීම ඒ සම්බන්ධ පැමිණිලි 100කට වඩා දාලා තියෙනවා හැබැයි ඒ සම්බන්ධයෙන් එකම පරීක්ෂණයක් අතෙන්නේ නැහැ ඇයි බිමල් රත්නායක සභානායක වගේම මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ ඉන්න ප්‍රබලයෙක් ඉන්නවා ඒ නිසා අද කන්ටේනර් මගඩිය මේ ආණ්ඩුව හංගගෙන ඉන්නවා ගල්ලඟුරු වංචා මේ ආණ්ඩුව දැන් පරණ හැබැයි මදුෂාන් මේ වෙච්ච එකත් හොඳයි පහුගිය 76 වසරම තිබිච්ච සමාජ පහුගිය 76 වසරෙම තුල මේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය තුල තිබිච්ච ප්‍රධාන මතයක් තමයි රටේ තිබුණේ මොන වුණත් JVP කාරෝ කන්න නැතත් හරි අවංකයි බොරු කියන්නේ නැහැ හොරගම් කරන්නේ නැහැ කියලා. හැබැයි මේ අවුරුදු 1.5 තුල රටේ ජනතාව දැනගත්තා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ මාලිමා ආණ්ඩුවේ ඉන්නේ හොරු නෙමෙයි කම්බෝරු කියලා. අනේනිකම් පළයම්බයි යන්නේ කන්ටේනර් 360 කාපුවම පෙන්නවා. ඒකේ අර්ජුන මන්ත්‍රීතුමා කරන චෝදනා ටික තියෙනවා. ආයුධ තිබුණා කියලා කියනවා. කුඩු තිබුණා කියලා තියෙනවා. මද්ද්‍රව්‍ය තිබුණා කියලා තියෙනවා. අද වෙනතුරු අපි දන්නේ නැහැ කන්ටේනර් වලට මොනවද දෙන්නේ කියලා. බොරු තඩමදයක් හැදුවේ. හදලා ඒ කන්ටේනර් ටික පෙන්නවා. ඊළඟට ගල් අඟුරු වංචාව. බාල ගල් අඟුරු ගෙනාව. ජනාධිපතිතුමාගේ සිහිරි කිතන පාර්ලිමේන්තු කියලා එක හේදුවා. ඊට පස්සේ මුළු පාපිස් 159 විතර ස්ථාවරේ තමයි වංචාවක් උනේ නැහැ පාඩුවක් උනේ කියලා. එහෙම කියලා ඒක හොදලා සුද්ධ කරන්න තමයි මේ ජනාධිපති කොමිෂන් සභාව දැම්මේ. දැන් මදුෂාන් මේ කොමිෂන් සභාව දාලා තියන්නේ මේ 2009 ඉඳලා ගල්ලා කරපු ග්‍රාෆිය ගැන හොයන්න. හදිනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ බාලගල් අඟුරු ගෙනාවේ මේ සිදුවීමේදී. හරිනම් ඒ සිදුවීම හොයලා ඕන අතීත සිදුවීම් වලට යන්න. okay එහෙම කරන්නේ නැහැ මොකද කරන්නේ මේක මේ සුදුහුණු ගාලා මේ කළුව ගල් අඟුරු ටික මේ සුදු කරන්න තමයි මේ කියන්නේ කින්දා මේ ගල් අඟුරු මගඩියෙත් මහා මොලකරුවෙක් ඉන්නවා මේ බාල ගල් අඟුරු කෙනල්ලා මේ ගල් අඟුරුගේ කුමිස්ගේ මොන දේශපාලන පක්ෂ කාර්යාලයද කියන එක අද අපි නොකියුවට අද රටම දන්නවා ඒ වගේම දැන් මේ බාල ගල් අඟුරු කෙනල්ලා විදුලි අර්බුදයක් ඇති වෙනකොට ඒ විදුලි අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා කඩිමුඩේ ගිහිල්ලා ගන්නවා වැඩි මිනිට තෙල් ඒක HSBC ආයතනයේ ප්‍රධාන විදායක නිලධාරීතුමා ඒක ගැන කිව්වා ඒක හිරු මාධ්‍ය නාලිකාවෙන් ඒක ජනතාවට කරුණු වෙනවා මොකද කරන්නේ මෙන්න හිරු එකට ෂොට් එක දෙන්න කතා කරනවා මෙන්න එන්ත්‍රවාසී වන්න කතා කරනවා මෙන්න HSBC එකේ විදායක නිලධාරී වැරදිලා කියලා කියනවා මොකද්ද මේ වීලුව මොකද්ද මේ වීලුව
ඊට පස්සේ රාජකරුණා මේ ලිපිය දැක්ක ගමන් මේ ප්‍රවෘත්ති හිරුවේ ගිය ගමන් අර ගැරන්ඩියට බූම් තෙල් ගෙවුවා කියලා කියනවා නෑ අපි වැඩි මිනිට පොර තෙල් ගත්තේ නෑ කියලා. පැය 24යි ගියේ. ආයෙත් ඒ රාජකරුණා ඇවිල්ලා ලැජ්ජතුව කියනවා "ඌ ගත්තා තමයි. හැබැයි බොර තෙල් නෙමෙයි ඩීසල් කියලා." ඒසා සම්පූර්ණයෙන්ම මේ වැඩි මිලට ඉන්ධන ලබා ගැනීම හරහා දැවැන්ත අතයට ගන්න දුරක් වෙන නිසා මේ ජනතා විමුක්ති පෙරමුණේ දැන් ඉන්නේ සම්පූර්ණයෙන්ම හොරු නෙමෙයි කම්බ හොරු මනුෂ්‍යයන්. මාලිමාව හැමතිස්සෙම කියනවා මාලිමාව හොරකම් කරන්නේ. මාලිමාව හොරකම් කරන්නේ නැහැ. අපි ගාව ජනතාවගේ මුදල් නැහැ. ජනතාවගේ මුදල් අපි වංචා කරලා නැහැ. අපි නීතිය ඉගෙන ගන්නකොට මේ මధుරිතානගේ මහත්මයාත් දන්නවා Act of Commission කියලා එකක් තියෙනවා. Act of Omission කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි යමක් කිරීමෙන් වරදක් වෙන්න පුළුවන්, නොකිරීමෙන් වරදක් වෙන්න පුළුවන්. එතකොට මෙතන ගොඩාක් වෙලාවට මේ ගල්ලංගුරු ප්‍රසම්පාදනයේ පිළිබඳව ඉගෙනකාධිපති වාර්තාවේ තියෙන්නේ වැඩිපුරම අර Act of Omission කියනවා. ඒ කියන්නේ හරියට යමක් නොකිරීම, වෙලාවට යමක් නොකිරීම තුල සිදුවෙච්ච හානිය. ප්‍රසම්පාදනයේ ආරම්භය. ප්‍රසම්පාදනයේ පටන් ගන්නව පරක්කු වෙලා. ඊට පස්සේ පළවෙනි නොවැම්බර් මාසයේ ඉඳන් නොවැම්බර් 13 ඉඳන් දෙසැම්බර් 30 වෙනකන් එක නැවක් ඇවිල්ලා. ඒක පැහැදිලිව කියනවා. එතකොටම තේරෙනවා මේක වාරකම් වලට කලින් ඉවර කරගන්න බෑ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ බාලගල්ලංගුරු දිගටම ගේනකොට නැවත අඩුම තරමේ දෙවෙනියට බිඩ් එකේ හිටපු සමාගමටවත් කතා කරලා අහන්නේ නැද්ද මේගොල්ලෝ අපිට මේ මුදලට ඕගලන්ට දෙන්න බැයිද මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා බාලගල්ලංගුරු දිගට වෙන්නේ කියලා. හැබැයි එහෙම කරන්නේ නැහැ. දිගින් දිගටම මගාරින්. ඒ මගාරිනකොට මේ මගාරින්නේ කාගේ මුදල්ද? කාගේ මුදල්ද මේගොල්ලෝ මේ පැහැරාරින්? මේගොල්ලෝ පොදු භාර සිද්ධාන්තය යටතේ පබ්ලික් ට්‍රස්ට් ඩොක්ටරින් එක යටතේ මේගොල්ලෝ බැඳිලා ඉන්නවා. අර කිව්වා වගේ සාංගික දේපල වගේ මේ ජනතාවගේ මුදල් ආරක්ෂා කරනවා. ජනතාවගේ මුදල් හොරකම්ම කරන්න ඕනේ නැහැ. ජනතාවගේ මුදල් අවවාහිතා කිරීමත් වරදක්. ඒ සම්බන්ධව එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. දැන් අපිට අමතක වෙනවා මේ මාතෘකාව වැඩි නිසා පහුගිය සතියේ 17 වෙනිදා. ඒ කියන්නේ අයින් වෙන්නට කලින් දවසේ ලීක් වෙච්ච වොයිස් කට් එක. ඒක අමතක වෙනවා. මොකද මේ පිළිබඳව CID එකට පැමිණිලි කරා සංවිධාන බලවේගයේ മന്ത്രിවරු. නමුත් අද වෙනකම් ඒ වොයිස් කට් එක කවුද ලීක් කරේ? පහවදාම ළඟකෝල් එක වැහුවා. බාලා CID එක ගෙනිච්චා. එතනට ගෙනිලා මේ වොයිස් කට් එක ලීක් වුණේ කොහෙද? මේක නිලධාරි මොනවද කරේ කියලා පැහැදිලි මේ පරීක්ෂණයක් කරනවා කියලා පොඩි ෂෝ එකක් දැම්ම. හැබැයි මේ පරීක්ෂණයේ තුල අද වෙනකම් පැහැදිලිවම එතනත් සභාපතිවරයා තමාගේ මිත්‍රයන්ට එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ මිත්‍රයන් කීකරු විදිහට හැසිරෙමින් ඔවුන්ට රාජ්‍ය නිලධාරියෙක් තමාගේ නිල සීමාවෙන් එළියට ගිහිල්ලා කරන ක්‍රියාවලියක් පිළිබඳව ඒ කන්වර්සේෂන් එකේ ඒ දුරකථන සංවාදය විකෘති කරලා දුරකථන සංවාදය ඒගොල්ලෝ කියන විදිහට ප්‍රකෘති කරන එක අපි තාම ප්‍රකෘති එක අහන්න බලාගෙන ඉන්නවා. ඒකේ තියෙනවා පැහැදිලිවම ඔහු මේක කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. ඔය පිළිබඳව ඉස්සෙල්ලා අදහස් දක්වපු මధుරිතාන ඊට මන්ත්‍රීතුමත් කිව්වා ඔය ස්පොට් ටෙන්ඩර් එක නැවත ආවේ අර ට්‍රයිඩන්ට් කියන සමාගමටමයි. මේගොල්ලෝ බය වුණා ආයි මේ ගල්ලංගුරු එක ට්‍රයිඩන්ට් ළම ගෙනල්ලා ඉවරලා බාල ගල්ලංගුරු කියලා විනාශ වෙයි කියලා. ට්‍රයිඩන්ට්ලා ඉල්ලාස් වුණා. ඒ දිනාගත්ත බිඩ් එකේ. ඉල්ලාස් වෙලා තමයි ඔය ටරන්ජෝට් කියන රිසෝසස් කියන සමාගම ආවේ අතට. ටරන්ජෝට්ලා ඊට කලින් ස්පොට් ටෙන්ඩර් 3-4කට සහභාගී වෙලා බිඩ් බොන්ඩ් එක දෙන්න බැරුව තුන් පාරක් රිජෙක්ට් වෙච්ච කම්පැනි. ඒ කම්පැනි එක ගැන තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියන අපිට විශ්වාසවන්ත ගල්ලංගුරු සපයන සමාගමක් ඇවිල්ලා ඉන්නවා කියලා. ගල්ලංගුරු කැටයක් ලංකාවට ගෙනල්ලා නැති සමාගම පිළිබඳව ජනාධිපතිතුමාට විශ්වාසයක් ආවේ කොහොමද? කොහොමද? ගජමිතුරු එක පැත්තකින් ඉන්නවා ආනන්ද විජේපාල, අනිත් පැත්තේ ඉන්නවා කුමාර ජයකොඩි, අනිත් පැත්තේ ඉන්නවා හර්ෂණ සූරියප්පෙරු. මේ කට්ටිය තමයි මෙයාගේ ගජමිතුරු. ආයි දැන් කරගිලා අනුර කරුණාතිලක තමයි ආපහු එනර්ජි මේ විදුලි බල ශක්තියකට දැම්මේ. ඒත් හොඳම ගජමිතුරු. අර තාම වාඩි ලිනෝ අර ඩමියක දින්. ඒක තමයි. දැන් මෙන්න මේ විදිහට ගජමිතුරු සේවනය කරමින් පරම සත්‍යයයි මිනිස්සු අන්දමින් ඇලෙක්සැන්ඩර්ගේ සුරංගනා කතාව වගේ. ඇලෙක්සැන්ඩර්ගේ සුරංගනා කතාව තිබ්බේ. ඒ ඇලෙක්සැන්ඩර්ගේ සුරංගනා කතාව වගේ කතා අහන්න. මේ සුගීශ්වරත් කිව්වා. ලේකම්වරයා කියනවා නම් අපි මේ පිළිබඳව ජනතාවට නොකිය හිටියේ හැකර්වරයා මේක දැනගෙන ඉවර වෙලා අපිට තල්ලි වාගන්න බැරි කියලා. මොන සුරංගනා කතාවද? හැකර්වරයාගේ account එක හැකර්වරෙක් නැහැ. මේගොල්ලෝ වැරදි account එකකට සල්ලි දාලා ඒක චෙක් කරන්නේ නැතුව ඒකේ compliance කරන්නේ නැතුව ලදරුවෝ වගේ වැඩ කරලා පස්සේ කියනවා මේ හැකර්වරෙක් වගේ නමක් ගේනවා. ඒ මාලිමාවේ හැටි හැමතිස්සෙම මොකක් හරි වුණාම තමන් අතපීද ගන්න කාව හරි අල්ලගන්න. දැන් ඔය අදටත් නාපු සජබෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කන්ටේනර් වාර්තාවෙත් එහෙම. මුලින්ම අර අන්තිම රේගුවේ මිනිස්සු ටිකක් තමයි අල්ලගත්තේ. ජනාධිපතිතුමා බබා වුණා. හැබැයි කොච්චර බබා වුණත් සභානායකතුමාට අන්තිමට තමන්ගේ අමාත්‍යාංශය දාලා යන්න උනා. දැන් මේනකොට කී දෙනෙක් මේ ආණ්ඩුවේ කතානායකයින් ඉඳන් දැන් උනට කී දෙනෙක් ඉල්ලාස් වෙලා තියෙනවා. මේ අමාත්‍යාංශ වල මේ අවුරුදු 5 වෙනකොට කී දෙනෙක් ඉතුරු වෙයිද? මොකද මේ කටයුතු කරන්න බෑ. මේගොල්ලෝ හිතන්නේ මේ හොරකම් කරන්නේ නැහැ කිව්වහම එතනින් එහාට මේගොල්ලෝ සුද්ධවන්තයෝ කියලා. එහෙමනම් අර මේ කැරම් බෝඩ් ටික දුන්න, දාම් බෝඩ් ටික දුන්න. ජනතාවගේ මුදල් ජනතාවගේ සුබසාධනය සඳහා තමයි දුන්නේ. හැබැයි චේතනාව මොකක්ද? උසාවියේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ බැලු චේතනාව මැතිවරණ ප්‍රචාරණය සඳහා ඒක පාවිච්චි කරනවා කියන චේතනාවෙන් නම් මේක වැරදි කියලා තමයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදි වෙන්නේ. හැබැයි ඒත් ජනතාවගේ මුදල් ජනතාවගේ සුබසාධනය සඳහාමයි දුන්නේ. මොකද අර කවුරුත් හොරකම් කරේ නැහැ. සිල් රෙදි නඩු. ජනතාවගේ මුදල් ජනතාවගේ සුබසාධනය සඳහාම තමයි දුන්නේ. හැබැයි චේතනාව මැතිවරණ ප්‍රචාරණය නම් අන්න එතනදී ඕන වැරදිකාරයෝ. ඒ නිසා මේගොල්ලන්ගේ චේතනාව තනි කරම තියෙන්නේ මේගොල්ලන්ගේ අඳුරන මේගොල්ලෝ සුහචව කීකරුව වැඩ කරන පිරිසක් වෙනුවෙන් සේවය කරන එක මම තව උදාහරණයක් කියන්නම්. මදුෂාන්ට මතක ඇති ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කතාව. ඔය සම්මි ගෝ හෝම් කියලා කාලයක් තිස්සේ ආවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කතාව. ඔය සම්මි ගෝ හෝම් එකේ පළවෙනි දවසේ ඉඳන් ඉඳපු මිනිහ.
මට ඔය පිළිබඳව විවේචන ඇවිල්ලා තියෙනවා, තර්ජන ඇවිල්ලා තියෙනවා. හැබැයි කෙසේ වෙතත් අවංකවම මේ වෙලාවේ මම මේ කියන්නේ මම කවදාවත් ගොඩක් වෙලාවට මම මේ මාධ්‍ය ආයතන වලට ඇවිල්ලා මේ මාධ්‍ය ආයතන ගැන හොඳ කියන පුද්ගලයෙකුත් නෙමෙයි මම සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් දැන් මේ වෙලාවේ ඇත්ත කියන්න බෑ අපි. ඔය ඕක කරනකොට පළවෙනියටම හිටිය හිරු විතරයි. සමහර වෙලාවට මේ හිරු නිවුස් එකේ විනාඩි 20ක් ගන්න. යවුවාම හිරු නිවුස් එකට කියනවා වෙන නිවුස් නැද්ද මේ ක්‍රිකට් බෝඩ් එකේ නිවුස් එක විතරක් ගන්න කියලා. ඒ වෙනකොට කෝප් කමිටු වාර්තා දෙකක් තිබුණා. ඒ කෝප් කමිටු සභාපතිවරයා හිටියේ සුනිල් ලඳුන්නේ. ඒතර එයා ඉදිරිපත් කරපු කෝප් කමිටු වාර්තාත් එක්ක තමයි විගණකාධිපති වාර්තාත් එක්ක තමයි ක්‍රිකට් පාලන මණ්ඩලයේ මෙහෙම දූෂණ වෙලා තියෙනවා කියලා අපි ඒ වෙලාවේ කිව්වේ. ඒ වෙලාවේ ක්‍රිකට් විකාශන අයිතිය බාරගෙන ඉඳපු ආයතන කවදා අද දැන් ඒගොල්ලෝ ලොකු උඩ දාගෙන යනවා ක්‍රිකට් බෝඩ් එකේ මේ ඉන්න සභාපතිවරයා වයින් කරන්න ඕනේ. මේකට දැන් බෝන්නගෙන් කල්ලිය ගේන්න ඒගොල්ලෝ උත්සාහ කරා. බෝන්නගෙන් කල්ලියට හැමදාම ගිහිල්ලා වඳින විධායක ශ්‍රේණියේ නිලධාරීන් මේ මාධ්‍ය ආයතනවල ඉන්න අය මේව පිටිපස්සේ ඉන්නවා කියලා අද මිනිස්සු දන්නවා. හැබැයි මතක තියාගන්න. ඇත්තටම මේ කටයුත්ත කරන්න උවමනාවක් තිබ්බනම් මේ වැඩේ ඒ වෙලාවේ හිරුත් එක්ක ඒගොල්ලන්ටත් හිට ගන්න. මේ නිවුස් එක කොච්චර ගැහුවද කියනවනේ ඔබට මතකද විපක්ෂ නායකතුමා යෝජනා කරනවා පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා අයින් වෙන්න ඕන. පාර්ලිමේන්තුවේ ඒකමතිකව තීරණය කරනවා. ඒකමතිකව තීරණය කරනවා අයින් කරන්න. දැන් අද බොරුවට එහෙන් ලියුම් යවනවා. අර මාධ්‍ය ආයතනයට කියලා බොරුවට ක්‍රිකට් බෝඩ් එකට ගහනවා. අර කරනවා මේක කරනවා. මේ ආණ්ඩුවට මම ඊට කලින් ප්‍රෙස් එකක් තියලා ගියා. මේ ආණ්ඩුවට කොන්දක් නැහැ. අනුරට කොන්දක් නැහැ. මේ ආණ්ඩුවේ ඉන්න කිසිම කෙනෙකුට කොන්දක් නැහැ. සම්මිසිල්ලට ගෙදර යන්න කියලා. මම බය නැතුව. පුළුවන් නම් කියන්න සම්මිසිල්ලට යන්න කියලා මේ. පොඩ්ඩක් පරිස්සමෙන් බලයන් පුළුවන් නම් කියන්න සම්මිසිල්ල ගෙදර යවනවා අපි කිය. බොරුවට මේ මාධ්‍ය ආයතන දාලා බොරු සෙල්ලම් දාන්න එපා. ඇත්තටම ඔබට ක්‍රිකට් පාලක මණ්ඩලය සුද්ධ කරන්න ඕන නම් ගොඩක් වැඩ තියෙනවා. සම්මිසිල්ල විතරක් නෙමෙයි. මැච් ෆික්ස් කරපු අය ඈ මේ සියලු දෙනාම හොයන්න තියෙනවා. ඒක පැහැදිලිව ඔය ICC ඇන්ටි කරප්ෂන් එකේ දන්න. ඒක බෝනගෙන් කල්ලිට ඕන විදිහට කරන්න බෑනේ යාර. දැන් බෝන්නගෙන් එකට ඕන විදිහට නටනවා සමහර මාධ්‍ය ආයතන වල ඉන්න ප්‍රධානී. ඒ ආයතන වල ඉන්න අයගේ ගජ මිතුරන්ව මේකට ප්ලාන් කරන ප්‍රොජෙක්ට් එකකුත් යනවා. ඒ ප්‍රොජෙක්ට් එක අවංක නැහැ මං කියන්නේ. දැන් සම්මි වේල වල බෝනගෙන් කල්ලියෙන් තමයි වැඩ කරන්න හදන්නේ. කව බෝන්නගෙන් කල්ලි වාඩි කරොත් හොඳයි කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. අපි නම් හිතන්නේ නැහැ හොඳයි කියලා. ඒගොල්ලෝ හිතන්නේ. ඉතින් ඒ කෙසේ වෙතත් මම කියන්නේ රටේ නායකයා උමනාවක් තියෙනවා. මේ ඕනතරම් බංග්ලාදේශ සවුත් ආෆ්‍රිකාවේ ඕනතරම් රටේ නායකයාට ඕන වුණාම අයින් කරනවා. දැන් අලුත් ඇක්ට් එකකුත් ගෙනල්ලා තියෙනවා. අලුතෙන් කොහොමත් මම හිතන්නේ ශමසිල්ල මහත්තයා ඊගාව පාර මේ චන්දන ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා මාර්තු මාසෙදී. හරිද? එතකොට හැබැයි මේ තරම්ම දූෂිත. මේ තරම් ආණ්ඩුවට පුළුවන් නම් මේ ක්‍රිකට් එක පිරිසිදු කරන්න උමනාවක් තියෙනවා නම් පුළුවන් නම් කියන්නේ සම්මිට යන්න කියලා. පුළුවන් නම් කියන්න බෑ ඔබට. අඩුතරම ලියුමක් යවන්නත් බෑ. කතා කරන්න බෑ. අද පැහැදිලිව මාධ්‍ය මේ රජ මේ කැබිනට් ප්‍රකාශන මාධ්‍ය හමුවේදී රාජ්‍යාධිපති සමාජයක අපි දන්නේ නැහැ. එහෙම අපි යවල නැහැ. ඉතින් මේ කියන්නේ මේගොල්ලෝ තරම් කටින් බතල හිටවන බොරුවට අර කිව්වා වගේ Tamanට ඕන වෙලාවට ඒකේ වාසිය ගන්න. විකාශන අයිතිය දෙන තුරාම සම්මිසිල්ල හොඳ වෙන්න. විකාශන අයිතිය මේ අන්තිම වර්ල්ඩ් කප් එකේ දුන්නේ නැහැ කියලා සම්මි හොරෙක් වෙන්නයි විදියක් නැහැනේ. එහෙම නම් එවලෙත් තොරා දැනුත් තොරා. එහෙම නැත්නම් එවලෙත් හොඳයි දැනුත් හොඳයි. Tamanට වාසි නැති වෙලාවට Tamanගේ මාධ්‍ය මේ විදියට Tamanගේ අවශ්‍යතාවයන් විදියට හසුරුවම මාධ්‍ය සදාචාරයද කියලා අපි ප්‍රශ්න කරනවා. එතකොට Taman අවංකවම නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් පෙනී සිටින්නේ. Tamanට අවංකවම ඕන නම් මේ වැඩේට බැහැලා වැඩ කරන්න. ඔබට වැඩ කරන්න තිබේ එවල එක මාධ්‍ය අවකාශයක්වත් නොදී. ඒ වෙලාවේ මාධ්‍ය අවකාශයේ ඉඳපු මිනිස්සු නිකන් පෞද්ගලික තරහක් සම්මිසිල්ල එක්ක පිරිමහා ගත්තා වගේ දැක අද ওই විදියට කරන එක කොච්චර සදාචාරාත්මකද කියලා අපි අහනවා. ඔක ඉන්න මාධ්‍ය වේදීන්ගුත් අපි අහනවා. අපි දන්නවා ඔක ඉන්න අමාරුවෙන් වැඩ කරපු මාධ්‍ය වේදී ඕක ඇතුළේ හිටිය ඒගොල්ලෝ ඒ වෙලාවේ අපිත් එක්ක ওই මාධ්‍ය ආයතන වලට හොරෙන් රැට ගෙවල්ලා ලැයිලා වැඩ කරා. රැට ගෙවල්ලා ලැයිලා වැඩ කරා. ඔවුන්ගේ ශ්‍රමයක්, ඔවුන්ගේ සොයා ගැනීමුත් අපි ඒ වෙලාවේ පාවිච්චි කරා. හැබැයි අද මේ අනුර ඇවිල්ලා අර වයින් කරනවා, මෙහා වයින් කරනවා, හාල් මාෆියාව එක පෑන් පාරෙන් නැති කරනවා, කාංචන ගන්න කොමිස් එක නැති කරලා 160ට මේව දෙනවා. අර මේ කියලා කියන සියලු ඇලෙක්සැන්ඩර්ගේ සුරංගනා කතා හා සමාන සුරංගනා කතාවක් තමයි මේ සම්මිගෝ හෝම් කියලා කියන්නේ. අපි අභියෝග කරනවා මේ ආණ්ඩුවෙන් පුළුවන්කමක් තියෙන එක්කෙනෙක් ඉන්නවා නම් සම්මිට ගෙදර යන්න කියලා කියන්නේ. අභියෝග කරනවා බෑ. අනාගතයේ බලය ගන්න ඉන්න අයටත් මේ වෙලාවේ බලය හොබවන අයටත් මෙව්ව හොඳ පාඩම්.